කොහොමද? සුබ දවසක් ඔයාලා හැමෝටම. බලන්න මෙයාලගේ සද්ද කොච්චරක්ද කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරන් ඉන්නේ උදේ කාලේ මම මොනවද කරේ වගේම දවල්ට මම අද කෑම එකක් හදනවා. ඒකේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරපු දවසේ මම ටිකක් අසනීපෙන් තමයි හිටියේ. ඔලුව කැක්කුමක් හැදිලා පුදුම අමාරුවක් තමයි මට තිබ්බේ. ඉතින් මට හිතුණා දවල්ට ගොඩක් රස්නෙට කෑම එකක් හදලා කෑවොත් හොඳයි කියලා. ඉතින් තාම ගොඩක් උදේ නිසා දවල්ට යන්න නම් ගොඩක් වෙලාව තියෙනවා. ඉතින් මම දැන් හදන්නේ උදේම ගේ හොඳ රස් කරලා අතු ගාලා දාන්න. ඉතින් මං ගෙදර හිටියොත් ඇත්තටම දවසකට 10 පාරකට වඩා ගේ අතු ගන්නවා. අනේ මන්දා. මට ඒක නවත්ත ගන්න බෑ. ඉතින් අම්මත් මට බනිනවා ඔච්චර ගේ අතු ගන්න එපා ළමයෝ කියලා. අපිට තියෙන්නේ වැලි තියෙන මිදුලා. ඒ හින්දා ඉතින් ගෙදරට නිතරම දූවිල්ල එනවා. ඒකයි මම මෙච්චර අතු ගාන්නේ. දැන් මම කරන්නේ මල් පහන් පූජා කරලා බුදුන් වඳින එක. ඉතින් හැමදාම උදේටයි හවසටයි මම මේක පුරුද්දක් විදියට අනිවාර්යෙන්ම කරනවා මං ගෙදරින්දියෝ. ඉතින් උදේට කාලා ගෙදර වැඩත් ඉවර කරලා මං දැන් හදන්නේ කතා පොතක් කියවන්න. ඉතින් දැන් වෙලා උදේ 10යි. දවල්ට යන තා වෙලාව තියෙනවනේ. ඉතින් බඩගිනි වෙනකම්ම මේ පොත කියවන්න ඕනේ. ඉතින් ලිටල් හවුස් කතා මාලාවේ තියෙන මේ පොත් තමයි මම මෙච්චර ආසාවෙන් මේ දවස්වල කියවන්නේ. මේ බලන්නකෝ මං උයන් හිතාගෙන කුස්සියට යනකොට මෙයා තනියම හොඳටම නටනවා. අම්මා මෙයාට නිදා ගන්න දාලා තියෙන මෙට්ටි උස්ස උස්ස තමයි මේ නටන්නේ. මෙයාගේ නම චන්දු. තාම චූටි. ඔන්න දැන් මං උයන්න පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මං හිතුවා හාල් මැස්ස නිකන් කර කරලා කොච්චි දාලා හොඳ ස්තම්බෝලයක් හදලා කංකුන් තෙල් දාලා රස්නෙපත් එක්ක කන්න ඕනි කියලා. මේ බලන්නකෝ හාල් මැස්ස ගන්න බාස්කට් එක අරිද්දිම මෙයා නටන එකත් පැත්තක දාලා ඇවිල්ලා බෙරිහන් දෙනවා. දැන් මං හදන්නේ හාල් හොදලා ලිපේ තියන්න. ඉතින් මේ කෑම එකේ වෙලාව යන්නේ බත් එක දෙන්නම ගොඩක් නේ.
ඔන්න දැන් එක වැඩන්නම් ඉවරයි. ඉතින් මම දැන් හදන්නේ කොච්චි සම්බෝලට ඕන පොල් ටික ගන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ එක පටන් ගත්තම කිව්වානේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ කියලා. ඉතින් මේ උඩු කැක්කුම හැදෙන ගොඩක් වෙලාවට හොඳට බඩ පිරෙන රස්නෙන් බත් ටිකක් කෑවහම මේ කැක්කුම ඇත්තටම නැති වෙලා යනවා. ඒක නිසා තමයි උදේක කෑම තිබ්බට මම මේ දැන් දවල් අලුතෙන්ම රස්නෙන් බත් තියන්නේ. ඉතින් මං සියපාරක් එක කෑම වෙලා කෑවත් මගේ අම්මා නම් කවදාවත් බනින්නේ නැහැ. එයා කියන්නේම ගෙදර ඉන්නවා නම් අඩකින් ඉන්න එපා කැමති දෙයක් පුළුවන් දෙයක් හදාගෙන කන්න කියලා. දැන් මං හදන්නේ දෙහි හොඳට දාලා මේ සම්බෝල එක කොටා ගන්න. ඉතින් අපේ ගෙදර සම්බෝල කොටන වංගෙඩියක් තියෙනවා. ඒත් මං ඒකේ කොටලා කන්න ආස නැහැ. ඒකයි මම මේ කේක් හදන භාජනයක දාලා මේක කොටා ගන්නේ. මේ බලන්න රස පාටයි නේද? ඉතින් මම දැන් හදන්නේ හල් මස් එක කර ගන්න. මම හදන්නේ කංකුම්. ඉතින් කංකුම් කියන්නේ මම ගොඩාක්ම ආස කෑමක්. ඔන්න දැන් මං කෑම ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් මෙච්චර රස කෑම එකක් හදලා ඒක ගොඩක් ලස්සනට බෙදාගත්ත නැත්නම් වැඩක් නැහැනේ. ඉතින් මං ඉක්මනටම වත්තට දුවලා ගිහිල්ලා කෙසල් කොළ කෑල්ලක් කපන් ආවා. මං දැන් මේ රස්නේ පිටම බත් බෙදන්නේ කෙසල් කොළේ උඩට. චන්දුටත් ඉතින් සෝඳ ඇවිල්ලා බත් ඉල්ලලා කෑ ගහනවා. ඉතින් පිපිඤ්ඤා කෑලි ටිකක් තිබිලා මං ඒකත් කපලා බත් එකෙම තියාගත්තා. දැන් ඉතින් ඔක්කොම බෙදාගෙන ඉවරයි. බලන්න මගේ බත් එක්ක කොහොමද කියලා. ගොඩක් රස පාටයි නේද? ඉතින් අසනීපෙන් ඉඳපු මම මේ බත් එක ඔක්කොම කෑවා. ඉතින් මං ඔය පෙහින්දම කියනා නෙවෙයි, ඇත්තටම ගොඩාක් රසට තිබ්බා. ඉතින් ඔයත් අසනීපෙන් ඉන්න වෙලාවක ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගෙන මේ වගේ ආසි කෑමක් හදාගෙන කන්න. ඉතින් කවදාවත් ඔයාට ඔයාව මග ඇරෙන්න දෙන්න එපා. ඔයා වෙනුවෙනුත් පුංචිම වෙලාවක් හරි වෙන් කරගන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න මං එන්නම්. එහෙනම් අදට මං ගිහින් එන්නම්.